අපි බලමු O-level වලට මාස 5ක වගේ කාලයක් තියාගෙන කොහොමද ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්නේ කියලා. එතකොට තව 2026 O-level කරන නංගි ළමයිලාට තියෙන්නේ මාස 5ක වගේ කාලයක්. දැන් අද මම මේ වීඩියෝ එක කරන්නේ 2026 7 වෙනි මාසේ 5 වෙනිදා රෑ. හරියටම වෙලාව 10:20ට තමයි මම මේක රෙකෝඩ් කරන්න පටන් ගන්නෙ. අපි බලමු කොහොමද මම ඔයාලට ස්ටඩි ප්ලෑන් එකක් මේ මාස ගාන ඇතුළත කරන්න කියලා දෙන්නේ කියලා. මුලින්ම ඔයාලා ස්ටඩි ප්ලෑන් එකක් හදා ගන්නකොට දැන් අපිට මාස 5ක කාලයක් තියෙනවානේ. ඒ මාස 5 කාලය ඇතුළත ඔයාලා මාස 2ක් ගන්න ඕනේ. දැන් ඔයාලට තියෙනවා මාස 5ක්. මාස 5ක් තියෙනවා. එතකොට මේ මාස 5න් අපි වෙන් කර ගන්නවා මාස 2ක් ඔයාගේ සියලුම පාඩම් ටික ආවරණය කරගන්න, පෙළ පොත්වල සියලුම පාඩම් ටික ආවරණය කරගන්න අපි ගන්න මේ මාස 2ක කාලය. ඊට පස්සේ ඉතුරු මාස 3ක කාලය අපි ගන්නවා past paper. ඒ කියන්නේ past paper නැත්නම් අනුමාන ප්‍රශ්න පත්‍ර ටික කරන්න තමයි අපි ඉතුරු මාස 3 ගන්නෙ. එතකොට අපිට තියෙන මාස 2 ඇතුළත ඔයාලට ආවරණය කරගන්න බැරි වෙච්ච සියලුම පාඩම් ටික ආවරණය කරගන්න ඕනේ. අපි දැන් බලමු කොහොමද ස්ටඩි ප්ලෑන් එක හදාගන්නේ කියලා. ස්ටඩි ප්ලෑන් එක මම මෙහෙම පටන් ගන්නවා. ස්ටඩි ප්ලෑන් එක අපි බලමු 10 11 ශ්‍රේණි වලට අදාළ සියලුම පාඩම්. සියලුම පාඩම් ටික අපි ආවරණය වෙන විදිහට තමයි මේ ස්ටඩි ප්ලෑන් එක හදන්නේ. එතකොට අපිට හම්බෙනවා ඔක්කොම සබ්ජෙක්ට් 9ක්. අපිට 10 11 ශ්‍රේණි දෙකේදී ඔක්කොම සබ්ජෙක්ට් 9ක් තියෙනවා පාඩම් කරන්න සාමාන්‍ය පෙළ විභාගයට. අපි ගමු ඒකෙනුත් මේන් සබ්ජෙක්ට් තියෙනවා 6ක්. ඊට පස්සේ ඊටු 3 අපිට එනවා බකට් විෂයන් 3ක්. ඒකෙන් අපි ගමු පළවෙනි සබ්ජෙක්ට් එක විදිහට සිංහල. මම පළවෙනි සබ්ජෙක්ට් එක විදිහට සිංහල ගන්නවා. ඊට පස්සේ දෙවෙනි සබ්ජෙක්ට් එක විදිහට මම තෝරගන්නවා විද්‍යාව. විද්‍යාව විෂය තෝරගන්නවා මම තුන්වෙනි සබ්ජෙක්ට් එක විදිහට. ඊට තුන්වෙනි සබ්ජෙක්ට් එකට සම වෙන තුන්වෙනි එක විදිහට අපි තෝරගන්නවා ගණිතය. මේක තමයි අපේ තුන්වෙනි සබ්ජෙක්ට් එක විදිහට තෝරගත්තේ. දෙවෙනි සබ්ජෙක්ට් එක විදිහට අපි ගත්තේ විද්‍යාව. ඊට පස්සේ අපි හතරවෙනි සබ්ජෙක්ට් එක විදිහට තෝරගන්නවා බුද්ධ ධර්මය. බුද්ධ ධර්මය තමයි අපි හතරවෙනි සබ්ජෙක්ට් එක විදිහට තෝරගන්නේ. ඊට පස්සේ පස්වෙනි සබ්ජෙක්ට් එක ඉතිහාසය. ඉතිහාස විෂය තමයි අපි තෝරගන්නේ අපේ පස්වෙනි සබ්ජෙක්ට් එක විදිහට. හයවෙනි එක ඉංග්‍රීසි. ඉංග්‍රීසි තමයි අපේ 6 වෙනි සබ්ජෙක්ට් එක. එතකොට මේ ටික තමයි අපිට 10 11 ශ්‍රේණිය කියන්නේ අපේ සාමාන්‍ය පෙළ විභාගයේ පාඩම් කරන්න දෙන මේන් විෂයන් 6 තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තත් අපිට තියෙන බකට් විෂයන් ටික. ඒ කියන්නේ පළවෙනි කාණ්ඩ, දෙවෙනි කාණ්ඩ සහ තුන්වෙනි කාණ්ඩේ තියෙන බකට් විෂයන් ටික ගත්තොත් මම 7 වෙනියට දාගන්නේ ජියෝග්‍රැෆි. මොකද මම කරව බකට් ඒ කියන්නේ පළවෙනි කාණ්ඩ බකට් සබ්ජෙක්ට් එක තමයි ජියෝග්‍රැෆි කියලා කියන්නේ. ජියෝග්‍රැෆි විෂය තමයි මම කරේ බකට් සබ්ජෙක්ට් එකක් විදිහට පළවෙනි කාණ්ඩේ O level වලට. එතකොට 8 වෙනි එක විදිහට මම ගන්නෙ සංගීත. සංගීත විෂය තමයි මම දෙවෙනි කාණ්ඩයෙන් බකට් සබ්ජෙක්ට් එකක් විදිහට තෝරගත්තේ. ඊට පස්සේ අපේ අන්තිම සබ්ජෙක්ට් එක විදිහට මම තෝරගත්තේ හෝම් සයන්ස්. මේවා මම කරුව බකට් සබ්ජෙක්ට් එක. එතකොට මම බකට් සබ්ජෙක්ට් ටික රතු පාටින් මෙන්න මේ විදිහට රවුන්ඩ් කරගන්නවා. එතකොට අපේ මේන් සබ්ජෙක්ට් ටික තමයි සිංහල, විද්‍යාව,
ගණිතය, බුද්ධ ධර්මය, ඉතිහාසය, ඉංග්‍රීසි කියලා කියන්නේ. එතකොට මම තෝරගත්ත බකට් සබ්ජෙක්ට් ටික තමයි මගේ භූගෝල විද්‍යාව, සංගීත හා ගෘහ ආර්ථික විද්‍යාව. එතකොට මේ ටික තමයි මම තෝරගත්ත මගේ බකට් සබ්ජෙක්ට් ටික. අපි බලමු මේක පාඩම් කරන්නේ කොහොමද කියලා. දැන් සිංහල ගත්තොත් එහෙම අපි 10 11 ශ්‍රේණි දෙකටම අදාළ පාඩම් ටික ගමු. සිංහල විෂය ගත්තොත් එහෙම මම මේක රෝස පෑනින් ලියන්නම්. සිංහල වල තියෙනවා අපිට 10 11 ශ්‍රේණි දෙකටම අදාළව සිංහල සාහිත්‍ය සංග්‍රහය. සිංහල සාහිත්‍ය සංග්‍රහය තියෙනවා. ඒක 10 11 ශ්‍රේණි දෙකටම පොදුයි. ශ්‍රේණි දෙකටම පොදුයි. ඊට පස්සේ අපිට තියෙනවා සිංහල භාෂාව හා සාහිත්‍ය. සිංහල භාෂාව හා සාහිත්‍ය. ඒක 10 ශ්‍රේණිය. 10 ශ්‍රේණිය. ඊට පස්සේ සිංහල භාෂාව හා සාහිත්‍ය 11 ශ්‍රේණිය. එතකොට අපිට සිංහල වල පොත් 3ක් පාඩම් කරන්න ඕනේ. ඊට පස්සේ අපි විද්‍යාව ගත්තොත් විද්‍යාවේ තියෙනවා 10 ශ්‍රේණියේ අච්චු පොත් දෙකක්, එක කොටස සහ දෙක කොටස කියලා. එතකොට විද්‍යාවල 11 ශ්‍රේණිය ගත්තොත් ඒකෙත් තියෙන අපිට කොටස් දෙකක්, එක කොටස සහ දෙක කොටස කියලා. එතකොට ඔයාලා අච්චු පොත් 4ක් විද්‍යා විෂය තුළ පාඩම් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ගත්තොත් ගණිතය. ගණිතය වල තියෙනවා 10 ශ්‍රේණියේ අච්චු පොත් දෙකක්, එක කොටස සහ දෙක කොටස කියලා. ඊට පස්සේ 11 ශ්‍රේණියේ තියෙනවා ගණිතයේ විෂයට අච්චු පොත් 3ක්. එක කොටස, දෙක කොටස සහ තුන කොටස කියලා අච්චු පොත් 3ක් තියෙනවා අපිට ගණිතය වල. එතකොට අපිට පාඩම් කරන්න දෙන අමාරුම සබ්ජෙක්ට් තුන තමයි සිංහල, විද්‍යාව සහ ගණිතය කියලා කියන්නේ. ඒ ටික මම කළු පෑනින් මෙහෙම රවුම් කරගන්නවා. මේ විෂයන් ටික තමයි අපිට තියෙන අමාරුම සබ්ජෙක්ට් තුන පාඩම් කරන්න සහ අපිට වැඩිපුරම පාඩම් කරන්න තියෙන සබ්ජෙක්ට් ටික තමයි මෙන්න මේ තුන. එතකොට අපි බුද්ධ ධර්මයේ විෂය ගත්තොත් එහෙම බුද්ධ ධර්මය අපිට තියෙන්නේ 10 වසරේ අච්චු පොතයි 11 වසරේ අච්චු පොතයි විතරයි පාඩම් කරන්න. ඒ වගේ අමතර දේවල් නැහැ. අපිට ඉතිහාසය වල ගත්තත් තියෙන්නේ 10 අච්චු පොතයි 11 අච්චු පොතයි විතරයි පාඩම් කරන්න තියෙන්නේ. ඉංග්‍රීසි වල නම් එච්චර පාඩම් කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ පාස් පේපර් කරලා මේ ටික හදාගන්න. ඊට පස්සේ ජෝග්‍රෆි වලයි, මියුසික් වලයි, හෝම් සයන්ස් වලයි එහෙමමයි. හැබැයි මියුසික් වල අපිට තියෙනවා පැට්‍රිකල් එක. පැට්‍රිකල් එක අපි කරන්න ඕනේ. පැට්‍රිකල් වලට ලකුණු ප්‍රමාණයක් හම් වෙනවා. ඊට පස්සේ අපේ පේපර් එකට අපිට ලකුණු ප්‍රමාණයක් හම් වෙනවා. හෝම් සයන්ස් වලත් පැට්‍රිකල් තියෙනවා. හැබැයි අපි කරපු අවුරුද්ද 2021 22 වගේ අපි O level කරේ අපිට පැට්‍රිකල් තිබ්බේ නැහැ කොරෝනා නිසා. ওই විදිහට තමයි මම ප්ලෑන් එක හදාගුවේ. ස්ටඩි ප්ලෑන් එක අපිට තියෙන පාඩම් ටික ආවරණය කරගන්න. අපි බලමු දැන් මේ ටික පාඩම් කරන්න අපි දවස් බෙදාගන්නේ කොහොමද කියලා. අපි මේ ටික පාඩම් කරන්න දවස් බෙදා ගන්නකොට මම ඒකට වෙනම කොලයක් ගන්නවා. මේක දැන් කියවන්න. මම මේකට වෙනම කොලයක් ගන්නවා. අපි බලමු දැන් කොහොමද අපි මේ විෂයන් 9 ඒ කියන්නේ අපිට තියෙන සතියේ කියන්නේ දවස් 7ක් තියෙනවා සතියට. එතකොට මම මෙතන අරන් තියෙනවා සෙනසුරාදා වෙනකන් කාලය. අපි බලමු සඳුදා ඉඳන් සෙනසුරාදා දවස් වෙනකන් අපි කොහොමද අපේ විෂයන් ටික මැනේජ් කරගෙන පාඩම් කරන්න කියලා. අපි මුලින්ම ගමු සඳුදා දවස. එතකොට මම මෙතනින් දාගන්නවා සඳුදා දවසේදී අපි පාඩම් කරන්නේ සිංහල.
අපේ මේන් සබ්ජෙක්ට් එක කියන්නේ අමාරුම සබ්ජෙක්ට් එකක් තමයි. ඒ කියන්නේ පාඩම් කරන්න වැඩියෙන්ම තියෙන සබ්ජෙක්ට් එකක් තමයි සිංහල කියලා කියන්නේ. අමාරු නෑ. වැඩිපුරම පාඩම් කරන්න තියෙන සබ්ජෙක්ට් එකක් තමයි සිංහල කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මෙතන කතා කරා සිංහල, විද්‍යාව, ගණිතය මේ තුන තමයි අපිට වැඩිපුරම පාඩම් කරන්න කියලා තියෙන්නේ. ඒ නිසා අපි සඳුදා දවසේ ඇතුළත පාඩම් කරන්නේ සිංහල විෂය විතරයි. එතකොට අපි සිංහල විෂයට අදාළව ගන්න ඕනේ ෂෝට් නෝට්. අපි සිංහල විෂයට අදාළව අපි ෂෝට් නෝට් හදා ගන්න ඕනේ. ඒ ටික ළඟට ගන්න ඕනේ. ඊට පස්සේ අපි ටයිටල් එක බලන්න ඕනේ. අපි පාඩම් කරන සබ්ජෙක්ට් වල ඊට පස්සේ අපි සිංහල විෂයට අදාළ ටියුට් ටික අපේ ළඟට ගන්න ඕනේ. ඊට පස්සේ පාස්ට් පේපර් ටික ගන්න ඕනේ. ඊට පස්සේ අපිට අනුමාන ප්‍රශ්න පත්‍ර කියන්නේ අපි විභාගෙට මාස ගාණක් තියලා අපි ගෙස් කරනවා මෙන්න මේ ප්‍රශ්නේ අපිට මෙන්න මේ ප්‍රශ්නේ කියලා අපි අනුමාන කරන ප්‍රශ්න වලට තමයි අපි කියන්නේ අනුමාන ප්‍රශ්න කියලා. අන්න එහෙම හදාගත්ත ප්‍රශ්න පත්‍ර තියෙනවා නම් ඒවල් ළඟට ගන්න. එතකොට මෙන්න මේ සිංහල විෂයට අදාළව ෂෝට් නෝට්, ටයිටල්, ටියුට්, පාස්ට් පේපර්, අනුමාන ප්‍රශ්න පත්‍ර. එතකොට තව ඔයාලා ක්ලාස් වල දීලා තියෙනවා නම් මොනවා හරි නෝට්. එතකොට ඒවත් ළඟට අරගෙන ඉස්කෝලේ දීලා තියෙන ඒවත් ළඟට අරගෙන ඔක්කොම අරගෙන ඔයාලට සඳුදා ඔයා ඉස්කෝලේ ගිහින් එන්නේ 3:30 නිතන සාමාන්‍යයෙන් 3:30. ඒ වගේ අතර කාලය තුල ඔයා ඉස්කෝලේ ගිහිල්ලා ඔයාගේ වැඩි ඉවර කළා ගෙදර එනවා. එතකොට ගෙදර ඇවිල්ලා ඔයා කාලා බීලා ඔක්කොම වොෂ් දාලා ඔක්කොම කරලා ඉවරලා 3:30 හරි 3 හරි වෙනකොට ඔයා පටන් ගන්නවා ඔයාගේ ටාගට් වලට යන්න. එතකොට අපි සඳුදා දවස් ඇතුළත පාඩම් කරන්නේ සිංහල විෂය විතරයි. එතකොට මේ අදාළ කරන කරුණු ටික ඔයා ළඟට ගන්න තියාගන්න ඕනේ. හැබැයි ඔයාගේ ටේබල් එක උඩ අනම්මනම් වෙන කිසිම දෙයක් තියෙන්න බෑ. තියෙන්න ඕනේ ඔයා පාඩම් කරනවා නම් ඒ අදාළ කරන පාඩමට අදාළ විෂයට අදාළ නෝට් ටික තියෙන්න ඕනේ. ඔයාට අවශ්‍ය කරන පාට පෑන් නම් පෑන් වර්ග ටික, හයිලයිටර් ටික, ඒ ටික ඔයාට තව ලැප් එක ඕන නම් විස්තර බලා ගන්න ලැප් එක ළඟ තියෙන්න ඕනේ. වතුර බෝතලයක් තියෙන්න ඕනේ. තව ස්ටිකි නෝට් තියෙනවා නම් ඒවල් ළඟ තියාගන්න. එච්චරම තමයි. වෙන කිසිම දෙයක් ඔයාගේ ටේබල් එකේ තියෙන්න බෑ. ඔන්න ඔය ටික ළඟට අරගෙන ඔයා පාඩම් කරන්න පටන් ගන්න ඕනේ. එතකොට අපිට තියෙනවා පාඩම් කරන සිංහල වල පොත් දෙකක්. පොත් දෙකක් කියන්නේ 10 11 ගත්තොත් අපිට තියෙනවා සිංහල භාෂාව හා සාහිත්‍ය 10 වසරේ අච්චු පොතයි 11 වසරේ අච්චු පොතයි. එතකොට ඒ දෙකම අපි බලනවා එක දවසක. ඒ පොත් දෙකම අපි එක දවසක බලනවා. දැන් අපි හිතන්නේ මේ පොත් දෙකම අපේ පළවෙනි සතිය අපි බලනවා. ඒ පොත් දෙකම මම මේ කතා කරන්නේ සිංහල විෂය සම්බන්ධව. හරිද? එතකොට සිංහල විෂයට අපිට තියෙනවා සිංහල භාෂාව හා සාහිත්‍ය කියලා පොත් දෙකක් 10 වසර සහ 11 වසර. ඒ පොත් දෙක අපි පාඩම් කරනවා මෙන්න මේ පළවෙනි සතියේ සඳුදා දවසේ. හරිද? පළවෙනි සතියේ සඳුදා දවසේ අපි පාඩම් කරන්නේ සිංහල භාෂාව හා සාහිත්‍ය විතරයි. ඊට පස්සේ දෙවෙනි සතිය කියන්නේ මේ සතිය පහ වුණාම දැන් මෙතන දවස් ටික තියෙනවානේ. මේ දවස් ටික ඉවරනහම අපි තව සතියක් යනවානේ. අන්නේ ඒ සතියේ දෙවෙනි සතිය අපි පාඩම් කරන්නේ සිංහල භාෂා සාහිත්‍ය සංග්‍රහය. දෙවෙනි සතිය අපි පාඩම් කරන්නේ සාහිත්‍ය සංග්‍රහය. හරිද? ඊට පස්සේ අපි යනවා අඟහරුවාදා දවසට. අඟහරුවාදා දවසේ අපි පාඩම් කරනවා විද්‍යාව. විද්‍යාව තමයි පාඩම් කරන්නේ අඟහරුවාදා දවසේ. එතකොට විද්‍යාවලත් එහෙමයි. විද්‍යාවල පොත් 4ක් තියෙනවානේ පාඩම් කරන්න. ඒ කියන්නේ 10 ශ්‍රේණියේ පළවෙනි පොත සහ දෙවෙනි පොත දෙවෙනි කොටස. එතකොට 11 ශ්‍රේණියේ තියෙනවා පළවෙනි පොතයි දෙවෙනි පොතයි කියලා කොටස් දෙකකට අච්චු පොත් දෙකක්. එතකොට මේ වගේම තමයි සයන්ස් වලත් ෂෝට් නෝට් තියෙනනම් ඒව ගන්න ඕනේ. භෞතික විද්‍යාව ප්‍රේම කොටසක් තියෙනවා. ඊට පස්සේ රසායන විද්‍යාව කියලා තව කොටසක් තියෙනවා. ජීව විද්‍යාව කියලා තව කොටසක් තියෙනවා. ඒ ටිකම ළඟට ගන්න ඕනේ. ඒ වගේ ටියුට් තියෙනවා ළඟට අරගෙන ෆස්ට් පේපර් ළඟට අරගෙන අනුමාන ප්‍රශ්න පත්‍රය ළඟට අරගෙන අඟහරුවාදා දවසේ ඔයාට ෆ්‍රී ටයිම් වල පාඩම් කරන්න ඕනේ විද්‍යාව විතරයි. ඊට පස්සේ අපි යනවා බදාදා දවසට. බදාදා දවසේ අපි පාඩම් කරනවා ගණිතය. බදාදා දවසේ අපි පාඩම් කරනවා ගණිතය. ගණිතය පාඩම් කරනකොට
ඔයාලා ගණන් පොත් අච්චු පොත් ටික ඔක්කොම ළඟට ගන්න. 10 11 පොත් ටික ඔක්කොම ළඟට අරගෙන ඔයා බලන්න ඕනේ මොනවද එක වගේ තියෙන පාඩම්. සමහර විට එක වගේ පාඩම් ගොඩක් හම්බ වෙයි ඔයාලට 10 11 පොත් දෙකේදී. මම මේ ටික වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. දැනට අපි මේක කතා කරමු. ඔයාලට පාඩම් කරන්න ලේසි වෙන විදිහට. හරිද? ඔයා මුලින්ම අච්චු පොතේ පටුනට යන්න. පටුනට ගිහින් බලන්න මොනවද එක වගේ තියෙන පාඩම්. මොනවද 10 වසරෙන් ඇවිත් තියෙන 11 වසරෙන් ඇවිත් තියෙන එක වගේ පාඩම් ටික කියලා අරගෙන ඒ ටික වෙනම ලියාගෙන අච්චු පොත් පහම ළඟට අරගෙන හොඳ සර්ච් එකක් දාන්න. හොඳට සර්ච් කරලා හරිද? අච්චු පොත හොඳට බලලා ඊට පස්සේ ඔයා ගණන් හදන්න පටන් ගන්න. හොඳට සූත්‍ර ටික පාඩම් කරගන්න. සූත්‍ර වලින් තමයි හැම ගණනක්ම එන්නේ. එතකොට ඔයාලට සූත්‍ර ටික ඔක්කොම මතකයි නම් ගණන් පේපරේට ඒකක් ගන්නවා කියන එක ආයෙ හිතන්න දෙයක් නෙවෙයි. ඊට පස්සේ අපි යමු බ්‍රහස්පතින්දා දවසට. බ්‍රහස්පතින්දා දවස ගත්තොත් මම බ්‍රහස්පතින්දා දවස පාඩම් කරනවා ඉතිහාසය. අපේ මේ සබ්ජෙක්ට් එක තමයි ඉතිහාසය කියලා කියන්නේ. එතකොට මම ඉතිහාසය පාඩම් කරන්න ගන්නවා බ්‍රහස්පතින්දාට. එතකොට අපිට පාඩම් කරන්න වැඩියෙන්ම තියෙන සබ්ජෙක්ට් තුන අපි සනිතාංගහරුවාද පදාර්ථ කියන දවස් තුනේ එක විෂයට එක දවස් ගානේ වෙන් කරගත්තා. හැබැයි අපි බ්‍රහස්පතින්දා දවසේදී ඉතිහාසයත් එක්ක තව බකට් විෂයක් ගන්නවා මම. අපි බලමු මෙතන තව මොනවද මගේ බකට් විෂයන් තියෙන කියලා. මගේ තියෙන බකට් විෂයන් තුනට ජියෝග්‍රැෆි, මියුසික්, හෝම් සයන්ස්. ඒ ටික තමයි මගේ බකට් විෂයන්. එතකොට මම ඉතිහාසයත් එක්ක පාවිච්චි කරන බකට් විෂය තමයි සංගීත කියලා කියන්නේ. මම බ්‍රහස්පතින්දා දවසේ පාඩම් කරන්නේ ඉතිහාසයයි සංගීතයයි. මොකද ඉතිහාසවල කලින් විෂයන් තුන තරම් පාඩම් කරන්න දෙයක් නැහැ. සංගීතවලත් එහෙමයි. එතකොට ඔයාලට දවස් මැනේජ් කරගෙන පාඩම් කරන්න පුළුවන්. එතකොට මේ සබ්ජෙක්ට් දෙකටම පොදුවේ මම කතා කරන්නම්. මේ දෙකටත් අදාළව ඔයා ගාව තියෙන ෂෝට් නෝට්, ටියුට්, පාස්ට් පේපර්, අනුමාන ප්‍රශ්න පත්‍රය. එතකොට ඔයාලා ගාව තව තියෙනවා නම් පෞගිය වසරවල තියෙන මාස්ටර් ග්‍රේඩ් ප්‍රකාශන ඒවත් ළඟට අරගෙන බ්‍රහස්පතින්දා දවස ඒ වැඩ ටිකට වෙන් කරගන්න. ඊට පස්සේ සිකුරාදා දවස. සිකුරාදා දවසේදී මම පාඩම් කරනවා ඉංග්‍රීසි. මේ සබ්ජෙක්ට් එක තමයි ඉංග්‍රීසි කියලා කියන්නේ. එතකොට ඉංග්‍රීසි දාගන්නවා මම සිකුරාදා දවසට. ඉංග්‍රීසි වල අපිට එච්චර පාඩම් කරන්න දෙයක් නෑ. අපිට ඒක උඩින් පල්ලෙන් චුට්ටක් බලාගෙන පාස්ට් පේපර් කරලාම තමයි පුරුදු වෙන්න තියෙන්නේ ඉංග්‍රීසි පේපරේට. එතකොට ඉංග්‍රීසි පේපරෙත් එක මම මගේ බකට් විෂයක් විදිහට දාගන්නවා පළවෙනි කාණ්ඩයේ භූගෝල විද්‍යාව. භූගෝල විද්‍යාව විෂය මම මගේ සිකුරාදා දවසට පාඩම් කරන්න දාගන්නවා. මොකද මට ඉංග්‍රීසි පාඩම් කරන්න දෙයක් නැති නිසා භූගෝලය වල මට හිතන විදිහට තරමක් දුරට පාඩම් කරන්න තියෙනවා. ඒක මම සිකුරාදා දවසෙන් භූගෝලය පාඩම් කරන්න දාගත්තා. එතකොට භූගෝලයට අදාළව ෂෝට් නෝට්ස්, ටියුට්, පාස්ට් පේපර්, එතකොට අනුමාන ප්‍රශ්න පත්‍රය, සිතියම් ඒ ටික ඔක්කොම ළඟට ගන්න ඕනේ සිකුරාදා දවස ඇතුළත. අපි යමු දැන් අපේ අන්තිම දවස සෙනසුරාදා. සෙනසුරාදා දවස ගත්තොත් මට තව ඉතුරු වෙලා තියෙනවා මේන් සබ්ජෙක්ට් එකක් බුද්ධ ධර්මය. බුද්ධ ධර්මය කියන මේන් සබ්ජෙක්ට් එක මට තව ඉතුරුයි. එතකොට ඒ සබ්ජෙක්ට් එක ගත්තොත් ඒකත් එක්ක මම අරන් යන මගේ අනිත් බකට් විෂය තමයි හෝම් සයන්ස්. මම බුද්ධ ධර්මයත් එක්ක ගෘහ විද්‍යාව පාඩම් කරන්න දාගත්තා. ගෘහ විද්‍යාව කරන කටිය නම් දන්නවා ගෘහ විද්‍යාව චුට්ටක් අමාරුයි. මට නම් ඒක චුට්ටක් පාඩම් කරන්න තියෙනවා. මට බුද්ධ ධර්මේ නම් ඒ හැටි පාඩම් කරන්න දෙයක් තිබුණේ නැහැ. මම දන්නේ අනිත් කටියට කොහොමද කියලා. ඉතින් මම වැඩි හරියක් වෙන් කරගන්නවා පාඩම් කරන්න. එතකොට මේකටත් අදාළ ඔයා ගාව තියෙන පාස්ට් පේපර්, ෂෝට් නෝට්, අනුමාන ප්‍රශ්න පත්‍ර, ටියුට්, එතකොට මාස්ටර් ගයිඩ් තියෙනවා නම් ඒවා ඔක්කොමත් සෙනසුරාදා දවස් ඇතුළත ළඟට ගන්න ඕනේ. හරි. දැන් එතකොට අපි සතියේ දවස් 7න් දවස් 6ක්ම සඳුදා සෙනසුරාදා වෙනකන් දවස් 6ක්ම මෙතන වෙන් කරගෙන ඉවරයි පාඩම් කරන පිළිවෙල හදා ගන්න. පාඩම් කරන්න මෙතනින් දවස් 6ක්ම අපි වෙන් කරගෙන ඉවරයි. තව අපිට ඉරිදා දවසේ ඉතුරුයි. අපි මේ ඉරිදා දවසෙත් පාඩම් කරන්න යන්නේ නැහැ. මම ඔයාලට කියලා දෙන්නේ මම
කරපු විදිහ. මම ඉරිදා දවස ගත්තොත් සාමාන්‍යයෙන් දහම් පාසල් ගියා. දහම් පාසල් ගිහිල්ලා ඇවිල්ලා ප්‍රී එකේ හිටියා. ඊට පස්සේ පහුවදා සඳුදා ඉස්කෝලේ යන්න ඕනනේ. ඉස්කෝලේ යන්න තියෙන දවස් ටිකේ ඉස්කෝලේ ටික ඉවර කරලා ඊට පස්සේ මට තව අවශ්‍ය කරන නෝට් මම හොයාගත්තා. ඊට පස්සේ ඉස්සරහට පාඩම් කරන්න අවශ්‍ය ෂෝට් නෝට් තියෙනවා නම් ඒවා මම ළඟට අරගෙන ඒවා පිළිවෙටස් කරලා තියාගත්තා. කාමරයස් කරන වැඩ. එතකොට මගේ අනිත් වැඩ තියෙනවා නම් මම ඉරිදා දවස් ඇතුළත ඒ දේවල් ඉවර කරගන්නවා. ඉරිදා දවස් ඇතුළත මම පාඩම් කරන වැඩවලට යන්නේ නැහැ.